ආයුබෝවන් කොහොමද ඉතින් ඔයාලට අද මම ඔයාලට අරගෙන ඇවිත් තියෙන්නේ සුපිරි චිලි පේස්ට් එකක්. මේක නම් මාරම රසයි. ඒ වගේම මේක මාස 3ක් අපිට කල් තියාගන්නත් පුළුවන්. ඒ වගේම ඔයාලා බිස්නස් එකක් පටන් ගන්න අයිඩියා එකක් තියෙනවා නම් ඔයාලට හොඳ බිස්නස් අයිඩියා එකක්කුත් වෙයි මේක. එහෙනම් ගිහින් බලමු අපි කොහොමද මේක හදාගත්තේ කියලා. මම මෙතන කෝනිස්සෝ ග්‍රෑම් 250ක් අරගෙන තියෙනවා. මේ කෝනිස්සෝ හොඳට අපි සෝද ගන්න ඕනේ. මොකද ගොඩාක් ගල් වැලි තියෙනවා මේකේ. 3-4 පාරක් මේක හොද ගන්න හොඳට. ඊට පස්සේ මම ෆෑන් එකක් ලිපේ තියාගෙන මේ කෝනිස්සෝ ටික පොඩ්ඩක් ඩ්‍රයි කරගන්නවා. පොඩ්ඩක් පාට වෙනස් වෙනකන් අපි මේක ඩ්‍රයි කරගන්න ඕන. මේක අපිට අවුවේ වුණත් වේලලා ගන්න පුළුවන්. ඒ වුණාට මෙහෙම try කරලා ගන්න එක අපිට ඉක්මනින්ම පහසෙන්ම කරගන්න පුළුවන්. අවුවේ වේලන්න ගත්තත් ගොඩක් වෙලා යනවා. දැන් හරි. දැන් මෙන්න මේ ගානට තමයි අපිට chili paste එක dry වෙන්න ඕන. චුට්ටක් දුඹුරු පාට වෙනවා ඒක. ගොඩාක්ම කළු කරගන්නත් එපා. ඊට පස්සේ මම ඒ ටික අයින් කරගෙන ෆෑන් එකට දාගන්නවා කරපිංච ටික. කරපිංච ටිකත් හොඳට ඩ්‍රයි කරගන්න. කරපිංච ටිකත් ඩ්‍රයි වුණාට පස්සේ එකත් මෙන්න මේ ගානට ආවට පස්සේ අයින් කරගන්න. දැන් මම ග්‍රයින්ඩර් ජාර් එකක් අරගෙන කෝනෙස්සෝ ටික එකතු කරගන්නවා. ඊට පස්සේ මම ඒක හොඳට ග්‍රයින්ඩ් කරගන්නවා. ඒකටම මම කරපිංචා සුදු ලුණු බිකි 4-5ක් ගත්තා මම. ලොකු ලුණු ගෙඩියක් එකතු කරගත්තා. ඒකත් මම හොඳට ග්‍රයින්ඩ් කරගන්නවා. දැන් නැවතත් ෆෑන් එකක් ලිපේ තියාගෙන මම තෙල් අණු කෝප්ප භාගයක් එකතු කරගන්නවා. ඒකට කෑලි මිරිස් ග්‍රෑම් 150ක් එකතු කරගන්නවා. ඊට පස්සේ මම ගින්දර අඩුම කරලා අඩු ගින්දරේ මේක හොඳට බැද ගන්නවා. ගොඩාක් ගින්දර අඩු කරගන්න ඕන. මොකද නැත්තම් කෑලි මිරිස් ටික ඉක්මනින්ම කර වෙන්න බලනවා. ඒකත් මම හොඳට කවලම් කරගන්නවා. දැන් තමයි අපි හදාගත්තේ කෝනිස්සෝ මිශ්‍රණය එකතු කරගන්නේ. දැන් ඒකත් හොඳට අඩු ගින්දරේ විනාඩි 10ක් විතර කවලම් කරගන්න. නැත්තම් අමු ගතිය තියෙනවා. මේක අපි හොඳට කවලම් කරගන්න ඕන. දැන් මේක හොඳට කවලම් වෙලා තියෙන්නේ. මේ වෙලාවෙදි මම මේකට එකතු කරගන්නවා සෝයි සෝස්. සෝයි සෝස් ටිකක් එකතු කරගන්න මේකට. සෝයි සෝස් අවශ්‍යම නැහැ. රසයේ වෙනසක් වෙන්නෙත් නැහැ මේකේ. තියෙනවා නම් විතරක් එකතු කරගන්න. දැන් මම තක්කාලි සෝස් ටික එකතු කරගන්නවා. තක්කාලි සෝස් මේස හැන්දක් වගේ තමයි මම එකතු කරගත්තේ.
දැන් ඒකත් හොඳට කවලම් කරගන්න. ගොඩාක් තෙල් මේකට ගියේ නැහැ. ගොඩාක් තෙල් ගතියක් ඇත්තෙත් නැහැ මේකේ. හරිම රසයි මේක. ඔයාලත් අනිවාර්යයෙන්ම හදලා බලන්න එහෙනම්. අපිට මේක පුළුවන් ඕනම අවස්ථාවකට පාවිච්චි කරන්න. එහෙනම් ඔයාලත් හදලා තියාගන්න. ගිහින් එන්නම් සුබ දවසක් ඔයාලට.